අබ්බක පාරදිගේ වගේ චිත්‍රපටයක හැඩය, ඉදිරිපත් කිරීමේ විලාසය, තේමාව මේ සියල්ලම ගත්තම අදට අපිට පුළුවන් වෙලා තියෙනවද පාරදිගේ වගේ චිත්‍රපටයක් අතික්‍රමණය කරන්නට? දැන් උදාහරණයක් විදිහට පතිරාජ එක්ක සම සමීපව ආශ්‍රය කරපු තරුණ සිනමාකරුවෙක් මාලක දේවප්‍රිය. ඔහුගේ චිත්‍රපටයක් තියෙනවා බහුචිතවාදියා කියලා. ඒ චිත්‍රපටියේ මම දකිනවා නව ආකාරයක පතිරාජ්‍යානු ආభాෂය. මම මෑත කාලේ බලපු මේ අලුත් පරම්පරාවේ චිත්‍රපටි අතරින් මම හිතනවා මගේ කියවීම ඊටාත්ම දේශපාලනිකව සහ සෞන්දර්යාත්මකව තීරණාත්මකව පරිණතම ප්‍රථම නිර්මාණයක් විදිහට ගන්න පුළුවන් චිත්‍රපටිය මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා කියලා. මේ චිත්‍රපටයේ තියෙන ඉතාම වැදගත්ම දේ තමයි එක පැත්තකින් මේක සිද්ධ වෙන්නේ නාගරික අවකාශයක් ඇතුලේ. මාලක සමත් වෙනවා මේ චරිතය කොළඹ නගරය වටේ සංක්‍රමණය කරන අතරතුර අද ශ්‍රී ලංකාවේ තියෙන සමාජ ප්‍රතිවිරුද්ධතාවල දේශපාලන ආර්ථික දේහය විවිධ ව්‍යුහ ඉතාමත්ම සෞන්දර්යාත්මක ආකාරයකට අපිට ඉදිරිපත් කරන්නට. පෝලන්තයේ හිටපු ක්‍රිස්ටොෆ් කිස්ලොස්කිගෙන් ආරම්භ වෙච්ච සිනමා තේමාමය ශානරය ගත්තොත් මම හිතනවා එක පැත්තකින් මාලකගේ චිත්‍රපටිය තේමාමය වශයෙන් ඒ ධාරාවට නෑකම් කියනවා කියලා හමු ජීවිත පිළිබඳව සහ විකල්ප ජීවිතයක් පිළිබඳව. ගිෆ්ට්නෙට් කියලා නම් කරපු මනං කල්පිත ආයතනයක් විසින් තෑගි බෙදා හරින චරිතය තමයි මේ ප්‍රධාන චරිතය විසින් රංගපාන්නේ. ඔහු විශාල සම්බන්ධතා ජාලයකට උරුමකම් කියන්නට සමත් වෙනවා. තාම නරුමවා දෘෂ්ටිවාදයකට යන පුද්ගලයෙක් බවට මේ අපේ කතානායකයා පත් වෙනවා. පැහැදිලිවම මාලකගේ චිත්‍රපටියේ විෂුවල් ට්‍රීට්මන්ට් එක සහ කඩපටය රංගනය මේ සියලු සෞන්දර්යාත්මක නිර්ණායක කියන එක මම හිතනවා මාලක සමත් වෙලා තියෙනවායි කියලා ඉතාමත්ම දක්ෂ ආකාරයකට මේ සෞන්දර්යාත්මක බලව්‍යුහ බිඳින්න. මම හිතනවා මේ ඛණ්ඩන ඉතාමත්ම ගැඹුරු ආකාරයකට මාලක දේවප්‍රිය තමන්ගේ චිත්‍රපටියේදී සෞන්දර්යාත්මක ඛණ්ඩනයක් කරන එක ප්‍රධානම දේ කරන්නේ සිනමා ඡායාරූපකරණයේදී කොළඹ නගරය රූගත කරන විදිය ඉතාමත්ම නිර්මාණශීලී. එක පැත්තකින් අපි දකිනවා අපි කොයිතරම් මේ නගරයෙන් එක සමාජ පන්තියක් පිටුහල් කරලා මධ්‍යම පන්තික දැක්ම උදෙසා නිර්මාණය කරන්න ගියාට නැවත නැවත කොහේ හරි අස්සක මුල්ලක මේ සමාජ පන්තිය ප්‍රතිව්‍යුහගත වෙන විදිය. ඒක විෂුවලිම ඔහු අල්ලගන්නට සමත් වෙලා තියෙනවා එකම රූපය ඇතුලේ මේ ඩයලොග් එකේ තියාගෙන. ඊටත් එහා ගියොත් අපි සාම්ප්‍රදායික සිනමා ඡායාරූපකරණයට අතහැරලා ඔහු පෙරබිම සහ පසුබිම අතර අවකාශී තලයක් නිර්මාණය කරා. අනිත් පැත්තෙන් විශේෂයෙන් රංගනයේ පැත්තෙන් ගත්තත් ඉතාමත්ම නැවුම් සහ ඉතාමත්ම සමකාලීන අපි මේ අද දවසේ ජීවත් වෙන භාෂාව සහ දේහ භාෂාවක් මේ චිත්‍රපටියට ගලපවන්න සමත් වෙලා තියෙනවා. අපි ගත්තොත් මේ චිත්‍රපටියේ තියෙන වැදගත්ම දේ තමයි නගරයේ අඳුරු අහුමුළු වගේම මේ නගරයෙන් අපිට පෙන්වන ආලෝකය පිළිබඳව. පරණ මාක්ස්වාදී භාෂාවෙන් කිව්වොත් අපිට හැම වෙලේම නගරයේ විසින් ව්‍යාජ අනාගතයක් පෙන්වනවා. මේක තමයි අපි ගත්තොත් දේශපාලනය ඇතුලේ නගරය ඇතුළට සංක්‍රමණය වෙන පහළ පන්ති කියන්නේ මූණ දෙන බරපතල මාර්ගය. අපිට පෙන්වන්න ටික තමයි කී දහහක් ඒක අතර අනාථ වෙනවද කියලා. මෙන්න මේ කාරණේදී එක පැත්තකින් ආත්මීය අඳුරු පැතිකඩවල් අනිත් පැත්තෙන් දේශපාලන ආර්ථික අඳුරු පැතිකඩවල් ඒ වගේම මේ අතරමැද්දට නූතන පශ්චාත් නූතන තාක්ෂණික විප්ලවය මොනතරම් සංකීර්ණ ආකාරයකට උඩුදුවලා තියෙනවද කියන එක. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටයේ පුරාවට ගැහණු කීප දෙනෙක් එක්කම ලංකාවෙන් එපිට ශ්‍රමය වගුරන ඊනියා අනියම් සම්බන්ධකම් තියෙනවා. ඔහු මේව පාවිච්චි කරන්නේ ඔහුගේ මේ රට යන සිහිනය සාර්ථක කරගන්න. එතකොට අපිට එක පැත්තකින් යථාර්ථවාදී රූපරාමු පෙළක් හම්බ වෙනවා. ඒ වගේම අපිට virtual reality. ඒ කියන්නේ මේ Skype එකෙන් කතා කරන, ඒ වගේම මේ virtual reality එක ගනුදෙනු කරන හඬපටේවල් මේවා විශාල පරිමාණයෙන් හම්බ වෙනවා. මම හිතනවා එක පැත්තකින් මනෝලිංගිකවත් අනිත් පැත්තෙන් හඬ කියන එකේ දේශපාලන ආර්ථික පැවැත්ම මේ හඬේ විවිධත්වය සැලකුවම සමකාලීන හඬක් කියලා එකක් අපිට කලකුණු කරන්න පුළුවන් psychoanalytically සහ political economically. ඒක නැවුම් සහ ඒක විසින් කලාත්මක ශ්‍රද්ධාවයක් අපි කියනවා ඊස්තටික් ඔන්ටොලොජි එකක් දරාගෙන ඉන්නවා කියලා තමයි මගේ අදහස.